අම්මාවරුන්ගේ සිහිනය ඔබටත් මාවක් ඇති මටත් මාවක් ඉන්නවා මේ මෙතන ඉන්න හැමෝටමත් මාවක් ඉන්නවා මාවක් නැතුව බිහි වෙන්න බෑ අපි ඕපපාතික ජීවීන් නෙමෙයි මිනිස්සයා කියන්නේ අපි මිනිස්සු වෙට ඉපදුනා නම් හිතන්න ඕනේ මේ සතුන්ගේ වේදනාව ගැන සිහින ගැන මව්වරුන්ගේ සිහිනය ඔබේ අම්මා ඔබව ජාතක කරන්න ඉන්නකොට ඒ දරුවා ආදරෙන් සෙනෙහසින් මේ ලෝකෙට ආරක්ෂිතව බිහි කරන්න ඔබේ තාත්තා හෝ ඥාතීන් හෝ තාත්තා කෙනෙක් නැත්නම් ඥාතීන් හෝ තනක් ඒකට මේ හදලා දුන්නා. කොට්ටයක් මෙට්ටයක් සමහර විට සුවඳ ගහන පහනක් පත්තු කරලා ඉතින් ඒ වගේ එක්කෙනෙක් නෙමෙයි මේ පිටර 5000 10000 20000 තියෙනවා. ඒකෙන් කන්සියුම් වෙච්ච පිටර. නැත්තම් හංසෙක්ද පිටර. අඩුම ගානේ 5000 මේ සතෙක්ගේ බඩේ ඉන්නවා. ඉතින් මේ සතුන්ගේ සිහින ගුණ කරලා අවුරුද්දට කියලා අවශ්‍ය නිසා ඔය උත්සව කියන මිනිස්සු මේ සතු මරාගෙන තම්බලා මන පිටින් තම්බලා කයි. මන පිටින් තම්බලා එකයි පාවදම්පත් එකයි. ඒ බලන්න මනකින් හරි සතු මරන්න නිසා ආල්මස් එක්කත් කරෝල කැලලක්වත් මරන්න අපිට අයිතියක් නැහැ කියලා ඉස්සරහට තමන් වාසි පුරුකාමී ඒ අම්මට අපි උපදන්න ඕනේ නිදහසේ දරුවෝ ටික බිහි කරන්න ලැබේවා මේ දරුවෝ නිදහසේ ජීවත් වෙලා සංසාර ගමනේ විතර වෙන්නේ මේ දරුවන්ට අවස්ථාව මේ වඩගැබ්බර අම්ම කෙනෙක් සහ මේ පිරිමි සතෙක් බලන්න මේ සතුන්ගේ සිහිනේ අපි මෙයා වැඩි වෙලා තියාගන්න අපි නිදහස් කරන්න ඕනේ මේ අපරාධ වලට ඔබ දායක වෙන්න එපා කියන පණිවිඩය තමයි ඉතින් බලන්න මේ සතා නිදහස් වෙලා නිදහසේ තමන්ගේ වාසභූමියට නැවත යන හැටි මරන්න හිටි සත්තු අපි අද නිදහස් කරේ මේ ගෑනු සතෙක් මේ පිරිමි සතා මේ සතුන්ට මෙහෙම කරන්න එපා අපි මිනිස්සු වෙලා ඉපදුනේ මේ අපරාධ කරන්න නෙවෙයි කියන පණිවිඩය අද දවසේ මේ 2026 අලුත් අවුරුද්දේ අපි දෙන පණිවිඩය ඔබ අනිවාර්යයෙන්ම ජීවිතේ කොටසක් කරගන්න නිර්මාංශ වෙන්න සතුන්ට හිංසා පීඩාවක් හිතකින්වත් සිතුවිල්ලකින්වත් මේ සතෙක් මසක් රසයි කියලාවත් හිතන්න එපා. කරෝල වුණත් මස් මාළු බිත්තර මොක වුණත් මේ අපිට අයිති දේවල් මේ සතුන්ගේ ජීවිතවලටයි ස්වභාව ධර්මයටයි ස්වභාව ධර්මයටයි කිසිම දෙයක් ඔබ පිළිගන්න බාහිරවෙක් වෙන්න එපා කියන මතය තමයි අපි අද ප්‍රකාශ කරන්නේ. ඒ තමයි ධර්මයක් ඒ සද්ධර්ම සාගරේ උතුම්ම බුදු වදනේ තියෙන්නේ අභේදාන උතුම්ම දහනයක්. ඉතින් ඒ ඔබ ඔබේ ජීවිතේ කොටසක් කරගන්න කියලා අපි